හයි කොහොමද? ඔන්න ඉතින් තවත් අලුත් දවසක පුංචි වැඩ ටිකක් ෂෙයා කරගන්න ගම 2025 ඉවර වෙගෙන යන නිසා ඉතින් මං චූටි සැලසුමක් හදාගත්ත මගේ පුංචි ගෙවත්ත අස් කරගන්න. මොකද ඉතින් ඒක වැස්සත් එක්ක ආපහු කැරෑවෙලා ඉක්මනට. ඉතින් ඒකයි මගේ පාවිච්චි කරන පෝච්චි ගොඩාක් තියෙනවා. ඒවා ඔක්කොම ආයේ චූටි පැල ඉඳලා ඒවා ඔක්කොම අස්කල ඉවර කරගම්මු කියලා මම මටම ටාගට් එකක් දාගත්තා. තවත් විදියට කිව්වොත් මේක මගේ මල් පැල බිස්නස් එකේ තව පියවරක්. ඔන්න ඉතින් බලන්න මං ආසාවෙන් පටන් ගත්තේ එළවලු වගාවේ පුංචි පළදාව තාමත් පොඩ්ඩ දෙනවා. ඉතින් ඒකත් බලන ගමන් තමයි ඉතින් උදේට මම වැඩ පටන් ගන්නෙ. ඉතින් මේකේ ගොඩාක් නැති වුණාට ඉතින් අපිට චුට්ටක් හරි සෑහෙන්න ඇති. ඉතින් මේකත් කොහෙන් හරි ඉතුරුවක්නේ. අනිත් එක තමයි පිට වැස්ස දැන් පටන් ගත්තා. ඉතින් තව ටික දවසකින් වගාව චුට්ටකට නවත්තන්න වෙයි. ඔයාලට දැන් මේ පේන්නේ මට පුංචි ආදමක් දෙන්න මගේ කප්රුකක්. මේ අඹ ගහ. ඉතින් මේ අඹ ගහේ අවාරයට තමයි ඔන්න පළදාව මට දීලා තියෙන්නේ. ඉතින් ගිය අවුරුද්දේ පළවෙනි වතාවට මගේ මේ මුළු අඹ ගහම කෙනෙක් ඇවිල්ලා අරන් 10,000ක් දීලා ගියා. ඉස්සර නම් මම බෙදනවා. ඉතින් හැමෝම උදව් කරනවා මේ වගේ දෙයක් හරි දෙන්න ඕනේ නිසා ඒත් මම දැනුත් චුට්ටි බෙදනවා. අර ඔක්කොම බෙදන්න නැතුව ඉතින් පොඩි කොටසක් විකුණුම කියලා හිතුවා. ඉතින් මෙච්චර කල් නොමිලේ බෙදලා එකපාරකින්ම මේවා මුදල් බවට පත් කරගන්න එකත් මගේ හිතට පුංචි අවුලක් තියෙනවා. මොකද අමාකට හිතවත් කට්ටිය යාලා මේ මොන විදියට ගනීද දන්නේ නෑ. ඒ නිසා ඒ වුණාට ඉතින් මොනා දේ වුණත් පොඩි අවදානමක් තියනවා නැත්තම් කැපකිරීමක් කරන්නම වෙනවා. ඉතින් දවල්ටත් මම ඔන්න ওই විදියට උයාගෙන ඊට පස්සේ කොකෝ ගෙඩි ටික ගෙනාව මතකද මොකකට ඔන්න ඒක කන්න පටන් ගත්තා. ඉතින් මේක අනිවාර්යෙන් ඔෆිස් එකේ යාළුවෙක් එහෙම දැක්කනම් කියයි මේකී කොකෝ පෙන්නනවා ඉවරයක් නෑ කියලා. හොඳ වෙලාවට ඉතින් මං අඳුරන කවුරුත් නැහැ. ඒ නිසා දැනට ඉතින් මං ෂෙයා කරන මොකද මං හිතන්නේ මම මේක 3 වෙනි පාර්ට් එක කොහෙද මම මේ වීඩියෝ ක්ලිප්ස් වලින් පෙන්නන්නේ එච්චර ආසයි. මේ ඒ කියන්නේ ඉතින් ඉඳලානේ හම්බුනේ. ඉතින් මේ බලන්න මං කෑවම මේක නිකන් මැංගුස් රහක් ආවේ. මදේ වැඩිය නැහැ. ඊට පස්සේ මං කාලයකට කලින් අහලා තියෙනවා මේක අර කෝපි වගේම වේලල කුඩු කරාම කොකෝ පවුඩර් හදාගන්න පුළුවන් කියලා. ඉතින් මං ඒ විදිහට දැන් වේලගෙන යනවා ඇට ටික. හැබැයි වැස්ස කාලේ හින්දා නිකන් එක පුස් බඳිනවා වගේ. ඉතින් බලමු try කරලා පළවෙනි පාරනේ. ඉතින් මේ ටික කන ගමන් පුංචි සැලසුම් ටික ගැන කතා කෙරුවොත් ඉතින් මේ ගැන මං කලින් එකේදී ඔයාලත් එක්ක කියද්දි ගොඩක් කට්ටිය ඕ ඒක කරන්න කියලා මට ගොඩාක් හොඳින් විශ් කරලා තිබ්බා. ඒත් ඉතින් මම ඔය ගමන් මට අවට ඉන්න හිතවත් අය කීප දෙනෙක් අතරත් ඔය ගැන ෂෙයා කරා. හැබැයි ඉතින් එක්කෙනෙක් නම් හොඳටම නෙගටිව් විදියට කතා කරේ. ඉතින් පොඩ්ඩක් හිත කඩන් වැටුණා ඒ වෙලාවේ නම්. ඒත් නෑ මං හිතුවා මං පටන් ගත්ත දේ කොහොම හරි කරනවා කියලා. නෙගටිව් කියන්නේ මෙහෙම වෙයි, මෙහෙම කරගන්න බැරි වෙයි, අර විදියට වෙයි, මෙහෙම වෙයි කිව්වම ඉතින් නිකන් බය කරන්න වගේ දේවල්. ඉතින් රිස්ක් එකක් තියෙනවනේ ඕනම වැඩක කොහොම හරි ඉතින් කරලා බලන්න ඕනේ. එකේ තියෙන අවදානම බලන්න. ඉතින් ඒ අවදානමට අපිට හොඳට මුහුණ දී ගන්න පුළුවන් වුණොත් ඉතින් සාර්ථක වෙයි. ඉතින් මං පටන් ගත්ත දේ කොහොම හරි කරනවා. ඉතින් පහුගිය දවස්වල එක දිගට ප්‍රෙෂර් එක චෙක් කරලා ඒකේ බැටරිත් බැහැලා තිබ්බේ. ඉතින් උඩ පැන චෙක් කරාට ඕක මගේ එකක් නෙමෙයි. ඉතින් මං ඒක ගත්ත ආන්ටිට රිටර්න් කරන්න ඕන හින්දා ඉතින් මං අලුතෙන් බැටරි 4කුත් ගෙනල්ලා ඒකට දාලා මං දැන් ওই දෙන්න යන ගමන් අපේ ගෙදරම කෙසෙලුයි අඹ ගෙඩි ටිකකුයි දාලා ඉතින් ගෙනහිල්ලා දුන්නා ඕක. ඉතින් යාළුවත් හරි කැමති ওই විදිහට කන්න අපේ ගෙදර පළතුරු. ඉතින් මම ওই වගේ දේවල් තමයි දෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.